Hi friends, අදත් මම අරගෙන ආවේ ගෘහණයට වැදගත් වෙන්න පුළුවන් වීඩියෝ එකක්. කිචන් ටිප්ස් වගේම කුකින් වීඩියෝ එකකුත් අරගෙන ආවා. ඔයාලටත් මේ වීඩියෝ එක වටින්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි මුලින්ම බලමු ටිප්ස් ටික. මම මුලින්ම ගෙනාපු ටිප් එක බලමු. ගොඩාක් අය මේ වගේ සෝස් පැකට් එහෙම පාවිච්චි කරනවා. සෝස් ටික ඉවර වුණාට පස්සේ පැකට් එක විසි කරනවා. බලන්න මේ පැකට් එක සෝස් ටික පේන්නවත් නැහැ. තද කරලා ගත්තත් ඉතිරි වෙලා තියෙන එක ගන්න අමාරුයි අපිට. හැබැයි ඒකට මම විසඳුමක් අරගෙන ආවා. මේ විදිහට රෝල් පින් එකක් අරගන්න. ඊට පස්සේ තද කරලා මේ විදිහට රෝල් කරන්න. දැන් මූඩි ඇරලා ඉතිරි වෙලා තියෙන සෝස් ටික අරගන්න. හදිසියකට මේ ටිප් එක ඔයාලට ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ ටිප් එක ෆලෝ කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. හැම ගෙදරකම මේ වගේ සෙලෝ ටේප් එහෙම තියෙන්න පුළුවන්. ලොකු සෙලෝ ටේප් එහෙම විතරක් නෙවෙයි පොඩි එකත් එහෙමමයි. හදිසියට සෙලෝ ටේප් කල්ලා ගන්න බලනකොට ඒකේ තියෙන මුල හොයාගන්න අමාරුයි. සමහරක් වෙලාවට ගොඩාක් වෙලා යනවා මුල හොයාගන්න. හැබැයි ඒකටත් මම විසඳුමක් අරගෙන ආවා. ඔයාලා සෙලෝ ටේප් එකක් පාවිච්චි කරාට පස්සේ ඒක එහෙමම අරන් තියන්න එපා. මම කියලා දෙන විදිහට ටූත් පික් එකක් අරගන්න. දැන් සෙලෝ ටේප් එකේ මුල්ලේ මේ විදිහට ටූත් පික් එකක් තියන්න. මේ විදිහට ටූත් පික් එකක් ගහලා තිබ්බනම් ඔයාලට ඕන වෙලාවට මුල හොයාගන්න පුළුවන්. මේකත් ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් මේ ක්‍රමයට try කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. ඉන්දි කටුවල තියෙන සිදුරු ලොකෝට තිබ්බත් සමහර වෙලාවට අපිට නූල දාගන්න අමාරුයි. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒක. ඒකට මම ගෙනාපු විසඳුම බලමු. ඒකට මම අරගත්තේ සෙලෝ ටේප් කෑල්ලක්. මම දැන් නූලක් අරන් මේ විදිහට තියාගන්නවා. වීඩියෝ එක හරියටම බලා ගන්න. දැන් මේ විදිහට නමා ගන්න. ඊට පස්සේ කතරක් අරගෙන මේ විදිහට කපා ගන්න ඕනේ. ත්‍රිකෝණයක් හැඩයට මේ විදිහට කපා ගන්න ඕනේ. තවත් හීනීට මම කපා ගන්නවා. මේ විදිහට හීනීට කපා ගන්න. දැන් ඉන්දි කටට ලේසියෙන්ම නූල දා ගන්න පුළුවන්. ගොඩාක් චූටියට තියෙන ඉන්දි කටටත් මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට. මේ ටිප් එකත් ගොඩාක් අයට යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලත් කැමති නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. ඒකටම අරගෙන තියෙන මේ වගේ අල ගෙඩියක්. අල ගෙඩිය මේ වගේ දෙකට කපා ගන්නවා. දැන් මේ කන්නඩිය බලන්න. මේ කන්නඩිය හොඳටම කිලිටු වෙලා තියෙන්නේ. මම මේ කන්නඩිය පිරිසිදු කරන්නේ අල කෑල්ල පාවිච්චි කරලා. ලොකු පොඩි ඕනම වර්ගයක කන්නඩියක් මේ වගේම පිරිසිදු කරගන්න පුළුවන්. ගොඩක් ඉක්මනටම ලේසියෙන්ම හොඳටම පිරිසිදු කරගන්න පුළුවන් අපිට. දැන් මම ටිෂු කෑල්ලක් පාවිච්චි කරලා හොඳට පිහදා ගන්නවා. ටිෂු කෑල්ලක් නැත්නම් රෙදි කෑල්ලක් පාවිච්චි කරලා හොඳට පිහදා ගන්න. දැන් මේ කන්නඩිය බලන්න හොඳටම පිරිසිදු වෙලා තියෙනවා. ඔයාලා කැමති නම් මේ ටිප් එකත් ෆලෝ කරලා බලන්න. මම ඊළඟට ගෙනාපු ටිප් එක බලමු. ඒකට මම අරගෙන තියෙන්නේ මේ වගේ කාසියක්. කාසියක් මේ විදිහට අතේ තියලා මම ටේප් කරගන්නවා. මම කියලා දෙන විදිහට කවර් කරගන්න. සමහර අයට දුර ගමන යනකොට වම්නේ එන්න පුළුවන්. එහෙම නැත්නම් කැරකිල්ල එන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ගොඩාක් අය කරන්නේ පෙති බීලා යන එක. හැබැයි එහෙම පෙති බොන්නේ නැතුව මේ ටිප් එක ෆලෝ කරලා බලන්න. මම නම් අත්හදා බලපු දෙයක් නෙවෙයි මේක. හැබැයි අත්හදා බලපු අය කියන කතාවක් තමයි මේ. ඔයාලා කැමති නම් try කරලා බලන්න පුළුවන්. මම ගෙනාපු ඊළඟ ටිප් එක බලමු. ගොඩාක් අය කියන්නේ බීෆ් කරේක් සොෆ්ට් එකට හදාගන්න අමාරුයි කියලා. ඔයාලට බීෆ් කරේක් සොෆ්ට් එකට ආව නැත්නම් මේ වගේ පොල් කොටි කෑල්ලක් දාලා බලන්න. පොල් කොටු කෑල්ලක් හොඳට පිරිසිදු කරලා හොදලම දාගන්න. ඊට පස්සේ සාමාන්‍ය විදිහට උයා ගන්න. බීෆ් කරේ උයාගත්තට පස්සේ බලමු. මේ විදිහට සොෆ්ට් එකට උයා ගන්න කැමති නම් මම කියපු ටිප් එක ෆලෝ කරලා බලන්න. මම ගෙනාපු ඊළඟ ටිප් එක බලමු. ඒකටම අරගෙන තියෙන්නේ පොල් කටු 3ක් විතර. පොල් කටු ටික පිරිසිදු කරලම අරගන්න. පොල් කටු ටික මේ විදිහට භාජනයකට දාගන්නවා. ඊළඟට පොල් කටු ටික වෙන ප්‍රමාණයට වතුර ටික දාගන්න.
මම දැන් මේ භාජනය තියන්නේ ෆ්‍රිජ් එකේ. පැය 6ක් විතර තියාගත්තා නම් ඇති. ෆ්‍රීසර් එකේ තියාගන්න. මේ විදිහට හොඳට අයිස් කරන වෙනකම් ෆ්‍රිජ් එකේ තියාගන්න. මේ ටිප් එක අපි ෆලෝ කරන්න ඕනේ හොඳට පායන දවස්වලට. හොඳට පායන දවස්වලට ෆෑන් එක දාලත් මදි. ඒ තරම් රස්නේ. ඒ වගේම මේ දවස්වලට දාඩිය දාන එකත් වෙඩි. ඔයාලා පාවිච්චි කරන කාමරේ මේ විදිහට අයිස් කැටේ තියන්න. ඊට පස්සේ ෆෑන් එකත් ඒකට ලං කරලා තියාගන්න. සිවිලින් ෆෑන් එකක් වුණත් මේ වගේම කරන්න පුළුවන්. මේ විදිහට කරන කාමර පුරාම සීතල වෙලා තියෙයි. පොඩ්ඩක්වත් රසය දැනෙන්නේ නැති වෙයි. පායන දවස්වලට ඔයාලට මේ ටිප් එක ගොඩාක්ම යූස්ෆුල් වෙන්න පුළුවන්. ඔයාලා කැමති නම් try කරලා බලන්න. මම ඊළඟට ගෙනාවේ cooking video එකක්. ඒකට මම මෙතන අරගෙන තියෙන්නේ පොල් කෝපයක්. ග්‍රෑම් 200ක් විතර තියෙනවා මෙතන. පොල් ටික විනාඩි 2ක් විතර වැද ගන්න ඕනේ. ගොඩක් වෙලා යනකම් ලිපේ තියන්න එපා. ලිපේ ගින්දර මීඩියම් ෆ්ලේම් එකේ තියාගන්න. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. පොල් ටික හොඳට නිවා ගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්න. ඊළඟට මම මෙතන අරගෙන තියෙන්නේ රුලන් පිටි. ග්‍රෑම් 400ක් විතර තියෙනවා මෙතන. රුලන් පිටි ටික ලොකු භාජනයකට දාගන්නවා. ඊළඟට ඒකටම දාගන්නවා බ්ලෙන්ඩ් කරගත්ත පොල් ටික. දැන් මේ දෙකම හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. එකින් එක හොඳට මිශ්‍ර වෙන්න ඕනේ. මිශ්‍ර කරගත්තට පස්සේ මේ ටික පෙත්තකින් තියන්න. දැන් ලොකු බ්ලෙන්ඩර් කප් එකක් අරගන්න. ඒකට බිත්තර දෙකක් විතර වෙන වෙනම කඩලා දාගන්න. ඊළඟට සීනි ග්‍රෑම් 150ක් විතර දාගන්නවා. ඊළඟට පොල් තෙල් මිලිලීටර් 200ක් විතර දාගන්න. සුදු පොල් තෙල් දාගන්න. ඔයාලා කැමති නම් පොල් තෙල් වෙනුවට ගිතෙල් දාගන්නත් පුළුවන්. හැබැයි ගිතෙල් දාගත්තා නම් ගොඩක්ම රසට තියෙයි. ඊළඟට මම දාගන්නේ බටර් මේසෙ හිඳි දෙකක් විතර. දැන් වෙනිලා එසෙන්ස් තේ හිඳක් විතර දාගන්නවා. ඊළඟට මම දාගන්න යෝගට් කප් දෙකක් විතර දාගන්න. දැන් අපි මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ විදිහට බ්ලෙන්ඩ් කරලා අරගන්න. දැන් මේ මිශ්‍රණය දාගන්න ඕනේ. අපි කලින් අරන් තියාගත්ත රුලන් පිටි මිශ්‍රණයත් එක්ක. දැන් බේකින් පවුඩර් තේ හිඳක් විතර දාගන්නවා. ඒ වගේම ලුණු කුඩු චුට්ටක් විතර දාගන්නවා. දැන් මේ ඔක්කොම ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේ ටික ට්‍රේ එකකට දාගන්න ඕනේ. ඊට කලින් ට්‍රේ එකට ඔයිල් ටිකක් තවරලා තියන්න. දැන් මේ මිශ්‍රණය ට්‍රේ එකට දාගන්නවා. මිශ්‍රණය දාගත්තට පස්සේ මේ විදිහට පෙතලි කරගන්න. හරියටම කේක් හදනවා වගේමයි. දැන් පැය 2ක් විතර ෆ්‍රිජ් එකේ තියලා ගන්න. ෆ්‍රිජ් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියලා ගන්න. දැන් මේ විදිහට කපා ගන්න. ෆ්‍රිජ් එකේ තියලා කපනකොට ලේසියෙන්ම කපා ගන්න පුළුවන්. කපා ගත්තට පස්සේ අපි මේක oven එකේ තියන්න ඕනේ. ඊට කලින් oven එක ප්‍රීහීට් කරගන්න ඕනේ. සෙල්සියස් අංශක 180ට තියලා ප්‍රීහීට් කරගන්න. විනාඩි 25ක් විතර තියලා බේක් කරගත්තා නම් ඇති. ඊළඟට භාජනයක් ලිපේ තියලා සීනි ග්‍රෑම් 400ක් විතර දාගන්නවා. අපි දැන් හදන්නේ සීනි පෙනි ටික. වතුර කෝප කාලක් විතර දාලා රත් කරගන්න. වතුර දානක වීඩියෝ එකට වෙදිලා නැහැ. ඔයාලා වතුර කෝප කාලක් විතර දාලා රත් කරගත්තා නම් ඇති. දැන් මම එනසල් දෙකක් විතර තලලා දාගන්නවා. හැබැයි එනසල් දාන එකට වඩා රෝස් එසන්ස් දානවා නම් ගොඩක්ම හොඳයි. රෝස් එසන්ස් දාගන්නවා නම් හොඳ ෆ්ලේවර් එකක් ලබා ගන්න පුළුවන්. නූල පදම එනකන් තියන්න එපා. ඒ වගේම වතුර වගේ තියලා ගන්නත් එපා. හොඳට උතුරන්න අරින්න. ඊට පස්සේ මේ වගේ පැන එනකොටම ලිප් ඔෆ් කරගන්න. මේක තමයි හරි පදම. ලිප් ඔෆ් කරගත්තට පස්සේ මේ වගේ දෙහි බින්දු ටිකක් දාගන්න. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. මම දැන් මේක oven එකෙන් බාගත්තා.
මේ රෙසිපි එකට කියන්නේ බස්බෝසා කියලා. අරබික් රසකැවිල්ල. ඔයාලා කැමති නම් මේකට උඩින් රටකජු මොනවා හරි දාගන්න පුළුවන්. හැබැයි අනිවාර්ය නැහැ. දැන් මම මේකට උඩින් දාගන්නවා අපි හදාගත්ත පැණි එක. පැණි එක රස්න පිටින් තියෙන්න ඕනේ. මම දැන් පැණි ටික දාගන්නවා මේකට උඩින්. මේ රස කැවිල්ල ගොඩාක්ම වෙනස්. ඒ වගේම ගොඩාක්ම රසයිත් එක්ක අපි කලින් කපාගත්ත මාකකට උඩින් මේ වගේ කපා ගන්න. ඔයාලා කැමති නම් මේ විදිහටම හදලා බලන්න. ඇත්තටම ගොඩාක්ම රස මේ බස්බෝසා. ලේසියෙන්ම හදා ගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් try කරලා බලන්න. මම ගෙනාපු මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම යාළුවොන් එක්කත් share කරන්න. මගේ channel එක subscribe කරලා support කරන්න. මගේ videos බලන ඔයාලා හැමෝටම ගොඩාක්ම ස්තුතියි.